මේ ලිංගය ප්‍රාණවත් වීමට හරි උත්තේජනයක් ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඔයා මොන බෙහෙත පාවිච්චි කරත් මොන පෙත්ත බිව්වත් ඔයාට හරියාකාර උත්තේජනයක් නැත්තම් හරි ස්ටිමියුලේෂන් එකක් නැත්තම් ඔයාගේ ලිංගය ප්‍රාණවත් වෙන්නෙම නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් අපිට කියන දේ තමයි ડોක්ටර් මම ප්‍රතිකාර ගන්නවා ડોක්ටර් මම මේ පෙත්ත බොනවා අර පෙත්ත බොනවා මගේ ලිංගය ප්‍රාණවත් වෙන්නේ නැහැ. ඔව් ලිංගය ප්‍රාණවත් වෙන්න ප්‍රධාන හේතුව තමයි ඔයාගේ පාර්ට්නර්ගෙන් ඔයාට ලැබෙන උත්තේජනය මදි වීම. ඉතින් අපේ කාන්තාවන්ට කියන සුවිශේෂ දෙයක් තමයි තමන්ගේ පාර්ට්නර්ට ප්‍රසන්න වෙන විදිහට මේ ලිංගික ක්‍රියාවලියේ නියැලෙන්න කියන එක. ඔයාලා දෙන්නගේ විවිධ බලාපොරොත්තු විවිධ සීමා ඇති. නමුත් ඔයාලා දෙන්නට එන්න පුළුවන් එක ප්ලැට්ෆෝම් එකකට මේක තමයි අපේ ෂෙයා එක මේ තමයි අපි මේ විදිහට කරන්න කියන එක විශේෂයෙන්ම තමාගේ බලාපොරොත්තු තමාගේ ඩිසයර්ස් මේවා කතා බහ කරලා හරි තීරණයකට එන්න පුළුවන් නම් ඔයාලා දෙන්නට ලස්සන තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා අනිවාර්යයි. ඉතින් මේ පැත්තෙන් පාර්ට්නර් මේ පැත්තෙන් තමා මේ දෙන්නගෙම තියෙන ඩිසයර්ස් එකතු කරලා හරියාකාර උත්තේජනයක් සිද්ධ වුණොත් අනිවාර්යයෙන්ම ඔයාගේ ලිංගික ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. මම කලින් කියපු කාරණා ඔක්කොම එකතු කරලා